ආයුබෝවන් හැමෝටම ඔයාලා හැමෝම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අදත් මම ඔයාලට අලුත් පික කාඩ් රීඩින් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. අද මාතෘකාව තමයි මේ වෙලාවේ ඔයා ගැන ඇත්තටම කවුරු හිතනවා ඇද්ද කියලා. වෙනද වගේම මම පයිල්ස් 3ක් අරන් ඇවිල්ලා තියෙනවා. අපි වැඩි කතා නැතුව ගිහිල්ලා අද ගෙනාවු පයිල්ස් මොනවද කියලා බලමු. අද මම ඔයාලට පයිල්ස් විදිහට ගෙනල්ලා තියෙන්නේ මැජිකල් පිහාට 3ක්. ඔයාලා වෙනදා වගේම හිත රිලැක්ස් කරගෙන ඔයාලා ફોකස් කරන්න ඕනේ මේ වෙලාවේ ඇත්තටම ඔයා ගැන කවුරු හිතනවද කියලා. එහෙම හිතලා ඔයාට හිත යන පයිල් එක තෝරගන්න පුළුවන්. මේ හැම පයිල් එකටම අදාළ ටයිම් ස්ටැම්ප් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකකින් ඔයාලට ලේසියෙන්ම අරගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යන් පයිල් නම්බර් 1 එකේ රීඩින් එකට. හායි පයිල් නම්බර් 1 කොළපාට පිහාටුව තෝරගත්ත ඔයාට තමයි මේ රීඩින් එක. අපි බලමු මේ කාඩ්ස් වලින් ඇත්තටම මේ වෙලාවේ ඔයාගෙන කවුරු හිතනවද කියලා ජෙනරල් අයිඩියා එකක් ගන්න. මේ කාඩ්ස් ටික දිහා බැලුවම මට ගොඩක් වෙලාවට හිතෙනවා මේ පුද්ගලයා අපි කියන අර ආදරය කියන සම්බන්ධයකට වඩා ඔයත් එක්ක සමීපව හිටපු කෙනෙක්. යාළුවෙක් වෙන්න පුළුවන්. එක්ක එයා ඔයාගෙන ක්‍රෂ් එකක් තියාගෙන ඉඳලා ඔයාට කිව්වේ නැති වෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා එයාගෙන ක්‍රෂ් එකක් තියාගෙන හිටපු වෙන්න පුළුවන්. නැත්නම් ගොඩක් සමීප යාළුවෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ගොඩක් සමීප වෙලා හිටපු යාළුවෙක් වෙන්න පුළුවන්. සමහර විට එයාගේ හිතේ ඔයාගෙන ක්‍රෂ් එකක් තියෙන්න තිබිලා වෙන්න පුළුවන්. එක්ක ඔයාගේ හිතේ එයාගෙන ක්‍රෂ් එකක් තිබිලා වෙන්න පුළුවන්. අර ගොඩක් ආදරණීය සම්බන්ධයකට ගියපු නැති දෙයක් මේක. හැබැයි ඔයත් එක්ක ගොඩාක් සමීපව හිටපු කෙනෙක් කියලා පෙන්නනවා. හැබැයි මේ වෙලාවේ ඔයාගෙන් ඈත් වෙලා ඉන්නේ. ඈත් වෙලා ඉන්න හේතුව එයාගේ ජීවිතේ එයා ගොඩාක් වෙලාවට නිදහස හොයන කෙනෙක්. ඒ හින්දා එයාගේ නිදහස වෙනුවෙන් මානසික නිදහස වෙනුවෙන් එයා ගොඩක් දෙනෙක් එයාගෙන් ඈත් කරන ස්වභාවයක ඉන්න කෙනෙක්. ඒ වගේම මෙයාගේ ස්වභාවය ගත්තම ගොඩක් වෙලාවට මෙයා ගොඩක් අනිත් අයට උදව් කරන කෙනෙක්. තව කෙනෙක් ප්‍රශ්නික කරදරයක ඉන්නව නම් එහෙම උදව් කරන අර එහෙම අනිත් අය ගැන ඉමෝෂනලි මානසිකව කෙයා කරන කෙනෙක් කියලා පේනවා. මේ වෙලාවේ ඔයාගෙන් ඈත් වෙලා තියෙනවා. හැබැයි ඈත් වෙලා හිටියට මෙයා හැම වෙලේම ඒ කියන්නේ දුරින් හිටියට ඔයාගෙන හිතනවා. එයා ගොඩක් වෙලාවට මේ කාඩ්ස් වලින් පෙන්නනවා. එයා හිතනවා ඔය දෙන්න අතර විසඳුම් නැති යම්කිසි දෙයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේක එයා ගොඩක් වෙලාවට පරණ සිද්ධි ඔයත් එක්ක තිබ්බ සම්බන්ධතාවය ගැන මතක් කරලා හිතනවා මේ ඔයාලා දෙන්න අතර හරියට අදහස් වමාරුුනේ නැහැ. අර මං කිව්වා වගේ ක්‍රෂ් එකක් වගේ තිබ්බ එනර්ජි එකක් පෙන්නේ. කියන ආදරේ හිතේ තිබිලා ප්‍රකාශ කරපු නැති හැඟීමක්. හැබැයි මේ වෙලාවේ එයා හිතනවා ඔයාලා දෙන්න අතර මීට වඩා දෙයක් වෙන්න තිබ්බා කියන හැඟීමකින් ඉන්න කෙනෙක්. ගොඩක් වෙලාවට එයාගේ ඇත්ත හැඟීම එළියට ප්‍රකාශ කරලා නැහැ. එක්ක ඔයාගේ ඇත්ත හැඟීම එළියට ප්‍රකාශ කරලා නැහැ. නැත්තම් දෙන්න අතර හරියට අදහස වමාරු වෙලා නැහැ. දැන් එයා ගොඩක් වෙලාවට හිතනවා ඔය දෙන්න අතර විසඳුම් නැති unfinished thing වගේ අන්න එහෙම එනර්ජි එකක් මේ කාඩ්ස් වලින් පෙන්නනවා. එයා හිතනවා ඔයාගේ ජීවිතයේ දේවල් හරියට කරගන්න එකක් නැහැ. ඔයා ළඟ නැත්තම් වගේ හැඟීමකින් ඉන්නවා. ගොඩක් ආදරයට වඩා ඔයාගෙන ගොඩක් කෙයා කරන කෙනෙක්. එයා ඇතිනම් අර ජෙලස් වගේ ඉරිසියා සහගත හැඟීමක් තියෙනවා ඔයාගේ වටේ ඉන්න අය ගැන බලලා. එයාට ඕනේ ඇටෙන්ෂන් එක ඔයාගේ. හැබැයි එයා දන්නේ නැහැ කොහොමද ඔයත් එක්ක කතා කරන්නේ, ඔයත් එක්ක ආය සම්බන්ධතාවය හදාගන්නේ, කොහොමද දහස් හුවමාරු කරගන්නේ කියලා ඒක ගොඩක් වෙලාවට තේරෙන්නේ නැහැ. මෙයා ගොඩක් කෙයාරින් ප්‍රොටෙක්ටිව් එනර්ජි එකක් තියෙන කෙනෙක් කියලා පෙන්නනවා. ගොඩක් දැන් එයා පරණ අතීතය ගැන හිතනවා. ඒ කියන්නේ එයා හිතනවා ඇත්තටම ඔය දෙන්න අතර තිබ්බ දේ ඇත්තටම ඔය දෙන්නගේ අතර තිබ්බ ඇත්ත සිතුවිලි දෙන්නට දෙන්නගෙන එළියට ආවද කියන හැඟීම තියෙනවා. එයා අර මම කිව්වා වගේ ජීවිතේ නිදහස හොයන කෙනෙක්, මානසික නිදහස ගොඩක් හොයන කෙනෙක්. ඒ හින්දා එයාගෙන් ගොඩක් අයව ඈත් කරන ගමන් ඉන්නේ. එහෙම වෙලා ඔයාවත් ඈත් වෙලා තියෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි එයා ඔයාගෙන හිතනවා ඔය දෙන්න අතර මීට වඩා දෙයක් වෙන්න තිබ්බා. ගොඩක්ම මේක අර මම පෙන්නන්නේ විසඳුම් නැති දෙයක් තියෙනවා කියන හැඟීම එයා හිතනවා. ඒ වගේම එයාට මේ වෙලාවේ ඕනේ ඔයත් එක්ක කතා කරන්න උවමනාවක් තියෙනවා. ඔයාගේ අර වටේ රැඳෙන අර වටේ දැන් ඔයා ළඟ ඉඳලා කතා කරපු කෙනෙක් නේ. දැන් එයාට ඕනේ ආයේ ඔයාගේ ළඟට එන්න. ඔයත් එක්ක යාළුවෙක් විදිහට හරි කතා කර ඔයාගේ වටේ රැඳිලා මැසේජ් එකක් හරි දාලා කෝල් එකක් හරි අරන් අපි අර එදිනෙදා අන්න එහෙම ස්වභාවයකට එන්න එයාට ඕනේ. එයාට ඔයත් එක්ක නැවත සම්බන්ධතාවය හදාගන්න ඕනේ. හැබැයි එයාට තේරෙන්නේ නැහැ කොහොමද කරන්න කියලා. හැබැයි හදාගත්තත් මේක ස්ලෝ ප්‍රොසෙස් එකක් කියලා පෙන්නනවා. ඒ කියන්නේ යාට ගොඩක්ම තියෙන ඔයාව ආරක්ෂා කරන වගේ හැඟීමක්. අන්න එහෙම හැඟීමක් තමයි තියෙන්නේ.
එයා ඇක්ෂන් එකක් ගන්න බයයි. හැබැයි එයා හිතින් හිතනවා එක්ක යුනිවර්සිටියට කියනවා අනේ මට ආයව සම්බන්ධ කරලා දෙන්න මට කතා කරන්න අවස්ථාවක් හම්බෙලා දෙන්න වගේ හැඟීමක් එයාගේ හිතනවා. ඈතින් හිටියත් ඔයත් එක්ක සම්බන්ධ වෙන්න උවමනාවකින් එයා ඉන්නවා කියලා මේ කාඩ්ස් වලින් පෙන්නනවා. මෙයා ගොඩක් අර ඉමෝෂනලි පොඩ්ඩක් මේ අර දුර්වල වෙන වගේ කෙනෙක්. ඒ හින්දා තමයි මෙයා ඇක්ෂන් එකක් ගන්න බය. ආයි කතා කරන්න බය. මොකද එයා යාගේ ජීවිතෙන් කට්ටියව ඈඩ් කරන ගමන් ඉන්නේ යාගේ මානසික නිදහස හොයලා. හැබැයි එහෙම ඈඩ් කරත් ඔයා ගැන විශේෂ දෙයක් තියෙනවා. එයා හැම වෙලෙම හිතනවා ඔය දෙන්න අතර විසඳුම් නැති එනර්ජි එකක් තියෙනවා කියලා මේ කාඩ්ස් වලින් ප්‍රධාන වශයෙන් මේක පෙන්නනවා. අර මම කිව්වා වගේ එක්ක වාගේ හොඳම යාළුවෙක් නැත්තම් ඔයාට ක්‍රෂ් එකක් තිබ්බ කෙනෙක් නැත්තම් එයාට ඔයාගෙන ක්‍රෂ් එකක් තිබ්බ කෙනෙක් හැබැයි ඔයාට කියලා නැහැ. අන්න ඒ වගේ ගොඩක් කෙයාරින් එනර්ජි එකක් මේකේ පෙන්වන්නේ. එහෙම පුද්ගලෙක් තමයි ඔයාගෙන මේ වෙලාවේ හිතන්නේ. ගොඩක් වෙලාවට යාට අර මං කියවාගේ ජෙලසි ෆීලිං එකක් තියෙනවා. ඔයාගේ වටේ ඉන්න අයගෙන ඇටෙන්ෂන් එක ඕනේ තියෙනවා. හැබැයි එයා දන්නේ නැහැ ඇත්තටම කරන්නේ කොහොමද කියලා. ඒ වගේම ගොඩක් ඈතින් ඉඳන් බලන් ඉන්නේ මෙයාගේ මනස මේ වෙලාවේ ගොඩාක් අර වේගින් වැඩ කරනවා. අර ඔයාගෙන් ඈත් වුණත් ඔයාව අමතක කරලා නැති ස්වභාවයකින් ඉන්නේ. අර ඒ වගේ යාගේ හිතේ පොඩි ඩවුට් එකක් තියෙනවා. අර විසඳුම් නැති දෙයක් ඔයාගේ අතර වෙලා තියෙනවා. මීට වඩා දෙයක් අපි දෙන්න අතර වෙන්න තියබ්බා. මීට වඩා අපි දෙන්න අතර හොඳ කමියුනිකේෂන් එකක්. ඒ කියන්නේ කතා බහ කරලා දෙන්නට දෙන තේරුම් ගන්න තිබ්බා වගේ හැඟීමක් තියෙනවා. ගොඩක් මෙයා මේ කෙයාරින් පර්සන් කෙනෙක්. ඉමෝෂනලි කෙයාරින් එනර්ජි එකක් පෙන්වන්නේ ආදරයකට වඩා සමහර විට ඔයාගේ වැඩිහිටි කෙනෙක් වෙන්න උනත් පුළුවන්. ගොඩක් සමීප කෙනෙක් ඔයාට. එයාට මේ වෙලාවේ එයා හිතන්නේ ඔයා ගැන ඇත්තටම සාරාංශයක් විදිහට ගත්තොත් ඔයත් එක්ක විසඳුම් නැති දෙයක් තියෙනවා. ඒක විසඳ ගන්න ඕනේ. ආයෙ කතා කරන්න ඕනේ. හැබැයි මේක ස්ලෝ ප්‍රොසෙස් එකක් වෙන්න පුළුවන්. මොකද එයාට තේරෙන්නේ නැහැ ඇත්තටම කොහොමද එයා ඒක කරන්නේ. ඔයත් එක්ක නැවත සම්බන්ධ වෙන්නේ කොහොමද? එයා එයාගේ ජීවිතේ ඔයත් එක්ක තිබ්බ දේවල් ගැන නැවත නැවත අර රීප්ලේ කර කර බලනවා. මතක් කර කර බලනවා. ඇත්තටම මෙහෙම වුණාද? ඇයි මං ඔයාව ඈඩ් කරේ? අන්න එහෙම පසුතැවීමකින් ඉන්න ස්වභාවයක් තමයි පේන්නේ. සමහර විට එයා ඔයාට කතා කරයි. අනිවාර්යෙන් ඒක වෙන්න පුළුවන්. හැබැයි ඒකට ටික කාලයක් යන්න පුළුවන්. මොකද මෙයා හරිම ස්ලෝ විදිහට තමයි මේ දේ කරන්නේ කියලා මේ කාඩ්ස් වල එනර්ජි එකෙන් කියනවා. ෆයිල් නම්බර් 1 එකට මට දෙන්න තියෙන රීඩින් එක මේක තමයි. එහෙනම් අපි යමු ෆයිල් නම්බර් 2 එකට. හායි ෆයිල් නම්බර් 2. නිල් පාට පිහාටුව තෝරගත්ත ඔයාට තමයි මේ රීඩින් එක. අපි බලමු මේ කාඩ්ස් වලින් ඔයා ගැන මේ වෙලාවේ ඇත්තටම කවුද හිතන්නේ කියලා ජෙනරල් අයිඩියා එකක් ගන්න. මේ කාඩ්ස් ටික දිහා බැලුවම මට කියන්න පුළුවන් මේක මේ පුද්ගලයා ගොඩක් වෙලාවට ආදරය කරපු පුද්ගලයෙක් කියලා. මොකද මේකේ තදබල ලෙසම ස්ට්‍රෝං රොමැන්ටික් එනර්ජි එකක් තියෙනවා. ඔයා ආදරය කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා ක්‍රෂ් එකක් තිබ්බ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ආදරණීය සම්බන්ධතාවයක් තිබ්බ පුද්ගලයෙක් මේ වෙලාවේ ඔයාගෙන් ඈත්ලා ඔයත් එක්ක කතා නොකර ඉන්නවා වෙන්න පුළුවන්. තරහ වෙලා වෙන්න පුළුවන්. මේ වෙලාවේ හැබැයි එයා ගොඩාක් වෙලාවට ස්ට්‍රෙස් වෙලා වේදනාවටපත් වෙලා ඔයා ගැන හිත ඉන්න ස්වභාවයක් මේකේ තියෙනවා. මෙයා හරි සමහර වෙලාවට මෙයාගේ වැඩ හරි ස්ට්‍රෝං වෙන්න පුළුවන්. කෑ ගහලා බයිනවා වෙන්න පුළුවන්, රණ්ඩු කරනවා වෙන්න පුළුවන්, එයාට හිතෙන දේවල් කියන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ එහෙම වෙලා ඔයාගෙන් ඈත් වෙලා සමහර විට කතා නොකර ඉන්නවා වෙන්න පුළුවන්. ගොඩක්ම මේක ආදර සම්බන්ධතාවයක් වෙන්න ඕනේ. එක්ක ක්‍රෂ් එකක් වගේ තිබ්බ කෙනෙක් වෙන්න ඕනේ. මේ වෙලාවේ ඇත්තටම හිතනවා ඔයාගෙන. මොකද එයාට ගොඩාක් වේදනාවටපත් වෙලා තියෙන්නේ ඔයත් එක්ක කතා නොකර ඉන්න එක ගැන. ඒ වගේම එයාලා හිතනවා එයාලගේ ජීවිතය ගැන නැවත නැවත හිතනවා එයාලා කරපු දේ හරිද. ගොඩක් ඕවර් තින්කින් එනර්ජි එකක් මේ වෙලාවේ තියෙනවා. එයාලගෙන් අතීතයේ වෙච්ච වැරදි පිළිබඳ ගොඩාක් වෙලාවට එයාගේ ගැනම නැවත නැවත හිත පසුතැවෙන ස්වභාවයක ඉන්න කෙනෙක් තියෙනවා. ඒ වගේම එයාලා ගොඩක් පසුතැවෙනවා. ඇත්තටම එයා අතීතේ කරපු දේවල් හරිද? එයා කියපු දේවල් හරිද? සමහර වෙලාවට කෑ ගහලා රණ්ඩු වෙලා වෙන්න පුළුවන්. එයා හිතනවා එයා ඒ කරපු එක වැරදි. ඇත්තට මේ දේ කරපු එක වැරදි කියලා හිතනවා. ඒ වගේම මේ වෙලාවේ ගොඩක් ස්ට්‍රෙස් වෙලා හර්ට් වෙලා එයා ඉන්නේ. එයාගේ පිටින් පේනවා එයා කොන්ෆිඩන්ට් කියලා. හැබැයි ඇතුලෙන් ගත්තම ගොඩක් ස්ට්‍රගල් ඕවර් තින්කින් මට්ටමට ගිහලා තියෙන්නේ. ගොඩාක් ඇතුලෙන් හිතනවා
එයාලා හිතනවා ඔයාලත් එක්ක හිටපු කාලේ එයාලගේ ජීවිතේ සතුට තිබ්බා, අර කම්ෆර්ට් ගතිය, සැහැල්ලු බව තිබ්බා, සැනසීම තිබ්බා කියලා. දැන් ඒක නෑ. ඒ හින්දා එයා ගොඩක් ස්ට්‍රෙස් වෙච්ච වෙලා තියෙනවා. එයාලා හිතනවා මේ ඔයා දිහා ඇතිනම් බලන් ඉඳලා එයා හිතනවා ගොඩක් වෙලාවට ඔයා දැන් මේ වෙලාවේ එයා නැති වුණත් ඔයා හොඳින් ඔයාගේ දේවල් ටික කරගෙන ඉන්නවා කියලා. ඒ කියන්නේ ඔයා හොඳින් ඔයාගේ වැඩ කටයුතු ටික කරගෙන ඒ දේවල් කරගන්නවා කියලා ඇත්තලා සමහර විට ඒ පුද්ගලයා එයාගේ ඇඟ එක වෙන්න පුළුවන්, තරහ වෙන්න පුළුවන්, හදිසි තීරණ ගැනීම වෙන්න පුළුවන්, වාත් එක රන් වල ඔයාගෙන් ඇත්තලා වෙන්න පුළුවන්. ඔයාගේ ඇතේ ඇත්තටම වැරද්දක් නොතේන්න පුළුවන්. මේ වෙලාවේ එයා ගොඩාක් ඔයාගෙන හිතනවා වගේ මෙයා පසුතැවෙන ස්වභාවයක් මේ කාඩ් එකෙන් පේන්නේ. ඒ කියන්නේ තදබල ලෙසම රොමැන්ටික් ෆීලිං එකක් තියෙන එනර්ජි එකක් මේ කාඩ්ස් ටිකේ තියෙන. ඒ කියන්නේ අනිවාර්යෙන් පාස්ට් ලවර් කෙනෙක් හරි ක්‍රෂ් එකක් තිබ්බ කෙනෙක්ම වෙන්න ඕනේ ගොඩක් වෙලාවට. මේ වෙලාවේ ඔබ තින්කින් වෙලා අර අවුල් වෙලා වගේ ස්වභාවයකින් ඉන්නේ. එයා මේ වෙලාවේ හිතනවා ඔයා දැන් ඉන්ඩිපෙන්ඩන්ට් වෙලා, ඔයා මොටිවේෂන් වෙලා ඔයාගේ දේවල් ඔයා ජීවිතේ කරගන්නවා. ඒ හින්දා ඔයාට එයා වායි ගැලපෙන්නේ නැහැ, කතා කරන්න බයයි. ඔයාගෙන අනිවාර්යෙන්ම හැඟීමක් තිබ්බ කෙනෙක්. ආදරයක් හෝ රොමැන්ටික් හැඟීමක් හෝ ක්‍රෂ් එකක් හරි තිබ්බ කෙනෙක්. ඇත්තටම මේ වෙලාවේ ගොඩක් ඔයාගෙන හිතනවා එයාගෙන් වෙච්ච අතුපසුවීම් වැරදි, එක්ක රණ්ඩුන දේවල්, එයා කියපු දේවල් හරිද, මවාට කරපු දේ හරිද, එහෙම නොකරන්න තිබුණා කියන පසුතැවීම එක්ක අර ඕවර් තින්කින් මට්ටමට ගිහිලා ඉමෝෂනලි වේදනාවට පත් වෙලා ඉන්න ස්වභාවයක් තියෙනවා. එයාට මේ වෙලාවේ ඕනේ ඔයත් එක්ක නැවත කනෙක්ෂන් එක හදාගන්න. ඔයත් එක්ක කතා කරන්න උවමනාව තියෙනවා. එයාට ඕනේ ඔයාව තේරුම් ගන්න සහ ඔයාට එයාව තේරුම් ගන්න ඕනි කියන හැඟීම තියෙනවා. ඔයත් එක්ක ඇත්තම කතා කරන්න අවශ්‍යතාවයක් මේ වෙලාවේ යාට තියෙනවා. ඔයත් එක්ක නැවත විශ්වාසය ගොඩනගාගෙන ඉමෝෂනලි කනෙක්ෂන් එකක් හදාගන්න මේ වෙලාවේ උවමනාව තියෙනවා. එයාට ඕනේ එයාව ඔප්පු කරන්න. අන්න එහෙම හැඟීමක් තියෙනවා මේ වෙලාවේ. එයාගේ අතින් වෙච්ච සිදුවීම්, අතපසුවීම්, වැරදි සිදුවීම් මොනවා හරි වුණා නම් ඒ දේවල් පිළි අරගෙන ඔයත් එක්ක කතා බහ කරලා ඔප්පු කරන්න. එයාගේ අතින් මෙහෙම වුණා, වැරද්ද බාර ගන්න වගේ හැඟීමක මේ වෙලාවේ ඔයාගෙන හිත ඉන්නවා. ඇත්තටම කිව්වොත් මේ වෙලාවේ ගොඩක් එයා ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඔයාගෙන ගොඩක් හිතනවා. ඒ වගේම එයා ගොඩක් අවුල් වෙන හේතුව ඔයා ගොඩක් වෙලාවට ඔයා මූව් අවුට් වෙලා. ඒ කියන්නේ ඔයා ඉන්ඩිපෙන්ඩන්ට් වෙලා ඔයාගේ දේවල්, ඔයාගේ ජීවිතයේ දේවල් කරගෙන යනවා කියන හැඟීම එයාට තියෙනවා. ඒක ගොඩක් එයාට බින්දනවා. මොකද එයාගේ අතින් වෙච්ච අතපසුවීම් හින්දා වෙන්න පුළුවන්. ඔයා එහෙම වෙන්නේ නැති ඔයාගේ ජීවිතය ගැන හිතලා අන්න එහෙම එයා ගොඩක් වෙලාවට හිතනවා. ඔයා දැන් හොඳින් කරගෙන යනවා. ඔයාට එයා වායෝන්නේ වගේ හැඟීමක් තියෙනවා එයාට. මේ පුද්ගලයා ඔයාගෙන හිතන ඇත්තටම ගොඩක් වෙලාවට රොමැන්ටික් ෆීලිං එකක්, ආදරයක් තිබ්බ කෙනෙක්. සාරාංශ විදිහට ගත්තම අනිවාර්යෙන් එක ක්‍රෂ් එකක් හරි තිබිලා තියෙනවා. එක්ක ඔයාට ආදරේ ප්‍රකාශ කරලා හරි තිබිලා තියෙනවා. එයාලගේ හැසිරීම්, කතා බහ කිරීම, ඔයත් එක්ක රියැක්ට් කරපු දේවල්, තේරුම් ගත නැති දේවල්, අන්න ඒ දේවල් හින්දා ඔයගොල්ලෝ ඇත්තලා ඉන්න පුළුවන්. සමහර විට අඩුවෙන් කතා කරනවා වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ එයා ගොඩක් රිග්‍රෙට් වෙනවා. ගොඩක් පසුතැවෙනවා. එයා මොනවද කිව්වේ, මොනවද කරේ, තේරුම් ගත්තේ නැහැ. ඔයා වෙනුවෙන් කරපු දේවල්, ඔයා එයත් එක්ක ඉන්නකොට එයාට දැනුණ හැඟීම්, එයාට නිදහස්භාවය, සැහැල්ලුව, ඒ දැනුණ හැඟීම් එයාට දැන් දැනෙන්නේ නැහැ. ඒකෙන් ගොඩක්ම එයා ඕවර් තින්කින් මට්ටමට ගිහිල්ලා පරණ දේවල් ගැන නැවත හිත ඉන්නවා. හැබැයි එයාට ඔයත් එක්ක කනෙක්ෂන් එක හදා ගන්න ඕනේ, කතා කරන්න ඕනේ. එයාව ඔප්පු කරන්න ඕනේ යාට මෙහෙම වුණා කියලා. ගොඩක් වෙලාවට මෙයා පිටින් පේනවා ගොඩක් අර කොන්ෆිඩන්ට් එක තියෙන කෙනෙක් කියලා, ශක්තිමත් කෙනෙක් කියලා. හැබැයි ඇත්තෙන් ගත්තම හරියම ස්ට්‍රගලින් ඉමෝෂනලි රිදවීමට පත් වෙලා ඉන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. ඇත්තට මෙයාට ඕනේ ඔයත් එක්ක කතා කරන්න, එයාගේ වැරදි පිළිගන්න, ඔයත් එක්ක නැවත විශ්වාසය ගොඩනගාගෙන කනෙක්ෂන් එකක් හදාගන්න තමයි මේ පුද්ගලයාට ඕනේ. ෆයිල් නම්බර් 2 එක තෝරගත්ත ඔයාගෙන මේ වෙලාවේ හිතන්නේ ඇත්තටම මේ ආදරය කරමු පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ෆයිල් නම්බර් 2 එකට දෙන්න තියෙන රීඩින් එක මට මේක. එහෙනම් අපි දැන් යමු ෆයිල් නම්බර් 3 එකට. හායි ෆයිල් නම්බර් 3. තුන්වෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට තමයි මේ රීඩින් එක. අපි බලමු මේ කාඩ්ස් වලින් ඇත්තටම මේ වෙලාවේ ඔයා ගැන කවුරු හිතනවා ඇත්ත කියලා ජෙනරල් අයිඩියා එකක් ගන්න. ඇත්තටම මේ කාඩ්ස් ටික දිහා බැලුවම මට පේන්නේ ගොඩක් වෙලාවට ඔයාගෙන මේ මොහොතේ හිතන පුද්ගලයා ඔයත් එක්ක හිටපු ඔයා ගැන අනිවාර්යෙන් ක්‍රෂ් එකක් හිතේ තියාගත්තා. ඒ කියන්නේ ඔයා ගැන ආදරයක් හිතේ තියාගෙන හැබැයි ඔයාට ප්‍රකාශ කරපු නැති පුද්ගලයෙක්. මෙයා අනිවාර්යෙන්ම ඔයත් එක්ක යාළුවෙක් විදිහට හරි ඔයාගේ වටේ හිටපු කෙනෙක්. ඔයා ගැන හරිම ආදරණීය,
ආදරයක් එයාගේ හිතේ තිබිලා තියෙනවා. හැබැයි එයා ඒක ඔයාට කියන්න බයයි. ඒක ඔයාට කියන්න බයේ පැකිලෙන ස්වභාවයකින් ඉන්නේ. එයා ගොඩක් ඔයාට ආදරේ. මේක ගොඩක්ම පෙන්නනවා එයාගේ හැඟීම් ඔයාට කියාගන්න බෑ එයාට. අන්න ඒක හිතේ තියාගෙන ඉන්න කෙනෙක් අනිවාර්යෙන් ඔයත් එක්ක එකට ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. ඔයාව ගොඩක් මිස් වෙච්ච හැඟීමක් දැනෙනවා. එයාට අර ඇන්සයිටි වගේ. ඒ කියන්නේ ඔයා ගැන හිතලා එයා කොහොමද ඔයාට එයාගේ හැඟීම් කියන්නේ කියලා ගොඩක් අර එයාගේ හිත ඇතුලෙන් වේදනාව විඳිනවා. මේ මොහොතේ ඔයා ගැන ගොඩක් හිතනවා. එයාගේ ඇත්තම හැඟීම, එයාට දැනෙන ඇත්තම හැඟීම එයාට මේ වෙලාවේ කියන්න බෑ. unspoken. ඒ කියන්නේ එයාට කියන්න බෑ. අනිවාර්යෙන් ක්‍රෂ් එකක්. ඔයාගේ වටේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ, යාළුවෙක් වෙන්න ඕනේ. ඔයා ගැන ලොකු ආදරණීය හැඟීමක ඉන්න කෙනෙක්, romantic feeling එකක ඉන්න කෙනෙක්. එයාගේ හිත ඇතුලෙන්ම හදවතින්ම එන හැඟීමක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ එයා ගොඩක් වෙලාවට එයාගේ හදවත අනුගමනය කරන වෙන්නේ කියනකොට මේ වෙලාවේ ඔයාට ඇත්තටම එයාගේ හිතේ තියෙන හැඟීම ප්‍රකාශ කරගන්න බැරුව ඉන්නවා. අන්න එහෙම පුද්ගලෙක් තමයි මේ වෙලාවේ හිතන්නේ. එයාගේ පාරණ සිදුවීම් එයා තෝරගත්තු තැන්, එයාට අත්පසු වෙච්ච තැන් ගැන එයා ගොඩාක් පසුතැවෙනා වගේ තියෙනවා. ගිල්ටි ෆීලිං එකක් තියෙනවා. එයා බයයි ඔයාව එයාට නැති වෙයි කියලා. අනිවාර්යෙන් ඔයාව කාලයක් ඉඳන් දැනන් හිටපු කෙනෙක් කියලා මේ කාඩ්ස් වලින් මට කියන්න පුළුවන්. වත් එක හොඳ යාළුවෝ වගේ විදියට හරි කතා බහ කරලා හොඳ එන්ජොයිමන්ට් ටයිම් තිබිලා අදහස් උමාරු කරගෙන හිටපු කෙනෙක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම ඔයත් එක්ක එකට ඉන්න කෙනෙක් ඔයාගේ ගැන ලොකු ආදරයක් එයාගේ හිතේ තියෙනවා. ඒක කියාගන්න බෑ. මේ ගොඩක්ම පෙන්නනවා මේක එයාට කියන්න බෑ. එයා බයයි. එයාගේ හැඟීම ඔයාට කියන්න බයයි ඉන්න ස්වභාවයක් තියෙනවා. මොකද එයා බයයි ඔයා එයාව කොයි විදිහට තේරුම් ගනීද? ඔයා ඒක හරියට බාර ගනීද කියන සිතුවිල්ලක එයා බය වෙලා ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා එයා එයාගේ හැඟීම් හංගගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. මොකද එයාට ඕනේ ඔයත් එක්ක එකට වැඩ කරන්න, එකට ඉන්න එක හැඟීම් ප්‍රකාශ කරලා ඔයාගෙන් ඈත්ලා යනවට වඩා එයාට ඇත්තටම ඕනේ ඔයත් එක්ක කනෙක්ෂන් එකක් ගොඩනගා ගන්න, අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න. අනිවාර්යෙන් මෙයා ක්‍රෂ් එකක් වෙන්න ඕනේ. මේ වෙලාවේ එයාට ඔයාව ගොඩක් මිස් වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒක දරුණුවටම තියෙනවා. එයාගේ හිතෙන් හිතනවා පරණවත් එක්ක යාළුවෙක් විදිහට ගොඩක් වෙලාවට මිත්‍රශීලීව කතා බහ කරලා හිටපු වෙලාවල් මතක් කරගෙන එයා හිතනවා ඒ කාලවල වලට හිතෙන් ගින් හරි සතුටෙන් ඒ දවස් ගැන හිත ඉන්නවා. එයා කන්ෆියුස් වෙලා තියෙනවා. කන්ෆියුස් වෙලා තත්ත්වෙකින්. ඒ කියන්නේ එයාට බයයි ඒක ඔයාට ප්‍රකාශ කරාම ඔයා ඇත්තටම මොන වගේ හිතයිද මොන වගේ තීරණයක් ගනීද කියන බයක ඉන්න කෙනෙක්. අනිවාර්යෙන් හැංගිච්ච සිතුවිලි ආදර සිතුවිලි තියෙන කෙනෙක්. බයයි. එළියට කියන්න බය ස්වභාවයක් තියෙනවා. එයා ඒ වගේම හිතන ඔයත් එක්ක තියෙන ඒ chance එක එයාට නැති වෙයි කියලා ලොකු බයක ඉන්න කෙනෙක්. ඇත්තටම මේ වෙලාවේ එයාට ඕනේ ඔයත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න මේ බය කියන එක තමයි මේකේ ප්‍රධාන වශයෙන්ම පෙන්නන්නේ. එයාට ඕනේ ඇත්තටම එයාගේ තියෙන හැඟීම් ඔයාට කියන්න. ඒ වගේම ඔයත් එක්ක නැවත හොඳ කනෙක්ෂන් එකක්. සමහරවිට ඔයත් එක්ක යාළුවෙක් විදිහට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒක එයාට ගිහිලා ආදරේ වෙනුවෙන් ගොඩනගා ගන්න එයාට ඕනේ. හැබැයි මේක ස්ලෝව සහ අර දීර්ඝකාලීන යන්න ඕන සම්බන්ධතාවයක් විදිහට තමයි එයා දකින්නේ. එයාගේ පෙන්නනවා. එයාගේ සිතුවිලි වලින් පෙන්නනවා මේ කාඩ්ස් වලින් එයාගේ හිත එක පැත්තක් කියනවා. අනිවාර්යෙන් ඔයාට මේක කියන්න ඕනේ. එයාට ඔයා ගැන කැමැත්තක් තියෙනවා කියලා එළියට දෙන්න ඕනේ කියලා. හැබැයි අර බය කියන එක එයාව පස්සට අදිනවා. අන්න එහෙම ස්වභාවයක් තමයි මට මේ ෆයිල් නම්බර් 3 එකෙන් පෙන්නන්නේ. අනිවාර්යෙන් ඔයා ගැන ක්‍රෂ් එකක් තියෙන කෙනෙක්. දරුණුම ක්‍රෂ් එකක් තියෙනවා, ආදරයක් තියෙනවා, රොමැන්ටික් හැඟීමක් තියෙන කෙනෙක්. හැබැයි එයාට ඔයාට මේක කියාගන්න බැරුව ඉන්නේ. අන්න එහෙම පුද්ගලෙක් තමයි ඔයාගෙන මේ වෙලාවේ අනිවාර්යෙන්ම හිතන්නේ. ඔයාගේ වටේ ඉන්න අනිවාර්යෙන්ම ඔයත් එක්ක සම්බන්ධතාවයක් තියෙන කෙනෙක්. යාළුවෙක් වෙන්න පුළුවන්, අඳුරන කෙනෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. ඔයත් එක්ක එක ගමන් ගිහිල්ලා, එකට වැඩ කරලා, එකට එක ස්කූල් ගිහිල්ලා, එක පන්ති ගිහිල්ලා, ඒ වගේ මොනවා හරි එකට වැඩ කරපු කෙනෙක් අනිවාර්යෙන් ඔයාගෙන ක්‍රෂ් එකක් හිතේ තියාගෙන, ඔයාගෙන ආදරයක් හිතේ තියාගෙන මේ වෙලාවේ ඉන්නවා. එයාට ඒක ඔයාට කියාගන්න බැරුව එයා මානසිකව ගොඩාක් ඉමෝෂනලි ඇන්සයිටි තත්ත්වෙට ගිහිල්ලා ඉන්නවා. එයාගෙන ගොඩාක් මිස් වෙච්ච ස්වභාවයක් තියෙන. එයාගේ බය තමයි මේක ඔයාට කියාගන්න බැරි වෙලා තියෙන්නේ. සමහර විට මේක ඔයාට ඉස්සරහදී ආව කියයි සමහර විට ඔයා දන්නවත් ඇති මෙයා කවුද කියලා. මොකද අපි වටේ ඉන්නකොට එහෙම ක්‍රෂ් එකක් තියෙනවා නම් ඒක දැනෙනවා. ඔයාට තේරෙනවත් ඇති මෙයා ඒ පුද්ගලයා කියලා. අනිවාර්යෙන් මේක ක්‍රෂ් එකක් තියෙන කෙනෙක්, ආදරයක් තියෙන කෙනෙක්. ඒක කියාගන්න බැරි ස්වභාවයක් තමයි මේ ෆයිල් නම්බර් 3 එකට පෙන්නන්නේ. ෆයිල් නම්බර් 3 තෝරගත්ත ඔයාගෙන මේ වෙලාවේ ඇත්තටම හිතන්න ඔයාගෙන ආදරයක් ක්‍රෂ් එකක් තියෙන කෙනෙක්. එයාට ඒක කියාගන්න බය ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒක සමහර විට එයා කියයි ඉස්සරහදී ඇත්තටම ඔයාගෙන ආදරයක් ක්‍රෂ් එකක් තියෙන කෙනෙක් තමයි මේ වෙලාවේ ඔයාගෙන හිතන්නේ. ඔයාගේ වටපිටාව බලන්න, හිතලා බලන්න ඔයත් එක්ක ඉන්න යාළුවා ගැන ෆයිල් නම්බර් 3. හරිම රොමැන්ටික් ෆීලිං එකක් දැනෙන්නේ. එයා ගොඩක්
බය වෙලා ඉන්නවා. එයාගේ chance එක මිස් වෙයි කියලා. අන්න එහෙම හැඟීමකින් තමයි දෙන්නේ මට ෆයිල් නම්බර් 3 එකට දෙන්න තියෙන රීඩින් එක මේක තමයි. මම හිතනවා ඔයාලා මේ රීඩින් එකෙන් ඔයාගෙන මේ වෙලාවේ ඇත්තටම කවුරු හිතනවද කියලා ජෙනරල් අයිඩියා එකක් ගත්තා කියලා. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා තෝරගත්ත ෆයිල් එකත් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් කරලා මගේ channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.